right. පුතේ එහෙනම් දැන් 7 වසරේ දරුවෝ ටිකට මම පොඩි රිවිෂන් එකක් දීලා තිනවනේ. දැන් පළවෙනි ආරම මොකද යාද දැන් මතක නෑනේ කට්ටියනේ. දැන් ඔය හදනවා ගණන් ටික. හරි. එතන මම ඔයාලට කිව්වේ දවසට පිටු කීයක් හදමු කියලාද? පිටු දෙකක වැඩ කරමු. මහ ගොඩක් නෙවෙයි පොඩ්ඩකුත් නෙවෙයි. right? දවසට චුට්ට අපි දවස් ගොඩක් වැඩ කරන්න හදන. දවසට චුට්ටයි දවස් ගොඩයි. right. මම ඒකේ අද ඔයාලට පළවෙනි පිටු දෙකේ පිළිතුරු සාකච්ඡාව හදලා දෙන්න. right. මම හිතනවා ඔයාලා මේ වෙනකොට ඒක පිළිතුරු ලියලා තියෙන්නේ ලස්සනට වැඩ කරලා තිනවා. එතකොට ගානක් හදද්දී එහෙම අනිවාර්යෙන් ඒකේ හදපු විදි හදපු පියවරත් එක්ක තියෙන්න ඕන. පැහැදිලි නේද? හරි. අපි එකින් එක සාකච්ඡා කරන් යන්න. පළවෙනි ගාන දීලා තියෙන්නේ මගේ දරුවන්ට සාධක හා ගුණාකාර ගානක් නේ. මොකද ඒ කියන්නේ පළවෙනි එක? රවුම තුල ඇත්තේ සංඛ්‍යා කිහිපයකි. හරි. මේ සංඛ්‍යා ටිකත් දීලා තියෙනවා රවුම ඇතුලේ ඔපේනවා. අපෙන් අහනවා පුතේ ඒකේ මෙම සංඛ්‍යා අතරින් පහෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා තෝරා ලියන්න. පහෙන් බෙදෙනවා නම් පුතේ ඉතුරු නැතුව එයාගේ එක ස්ථානයේ තියෙන්න ඕන එක්ක 5. එහෙම නැත්නම් එක ස්ථානයේ තියෙන්න ඕන පුතේ බිඳුව. එක ස්ථානයේ බිඳුව තියෙන්න ඕන. එහෙම නැත්නම් එක ස්ථානයේ 5 තියෙන්න ඕන. right. අපි බලමු මේක එක ස්ථානයේ 5 හෝ බිඳුව. 125. මම ලියන්න. 125 හරි. 125 පහෙන් බෙදෙනවා. ඊළඟට පුතේ 6140 පහෙන් බෙදෙනවා. 6140 පහෙන් බෙදෙනවා. 3824 නෑ. 3522 නෑ. 2106 නෑ. 5701 නෑ. මේ පිළිතුරු දෙක විතරයි පුතේ එන්නේ. පහෙන් බෙදෙන සංඛ්‍යා දෙකයි තියෙන්නේ. 125යි 6140යි. ඊළඟට බලන්න ඒකේ රෝමි ලක්කම් දෙක 38යි 24 3824 මම හිතුවේ හිතන පුරවන්න කියලා නෑ 3824 3824 මොකද්ද පුතේ අපෙන් අහන්නේ අපෙන් අහනවා තුනෙන් ඉතිරි නැතුව බෙදේද ඔබේ නිගමනයට හේතු ලියන්න මේ සංඛ්‍යාව තුනෙන් ඉතිරි නැතුව බෙදිනවද කියලා අහන්නේ දැන් මගේ පුතාට මතකයි සංඛ්‍යාවක් තුනෙන් ඉතිරි නැතුවද කියලා බෙදෙන්න බලන්න පුතේ මොකද්ද වාජ්‍යතා රීතිය ඉලක්කම් දර්ශකය එක්ක 3 වෙන්න ඕන එක්ක 6 වෙන්න ඕන එක්ක 9 වෙන්න ඕන ඉලක්කම් දර්ශකය 3 6 හෝ 9 වෙනවා නම් ඒ සංඛ්‍යාව තුනෙන් ඉතිරි නැතුව බෙදෙනවා බලමු මෙයාගේ ඉලක්කම් දර්ශකය 3 8 2 4 3යි 8යි 11යි 11යි 2යි 13යි 13යි 4යි 17යි 1යි 7යි 8 පුතේ ඉලක්කම් දර්ශකය 8 එන්නේ හරිනේ 3යි 8යි 11යි 11යි 2යි 13යි 13යි 4යි 17යි 17 කියන්නේ 1යි 7යි 8යි ඉලක්කම් දර්ශකය 8යි කියන්නේ පුතේ මේක කීයටවත් 3න් බෙදෙන සංඛ්‍යාවක් වෙන්නේ නැහැ එහෙනම් අපි ඒක ලියනවා පුතේ 3න් බෙදෙන්නේ නැත හේතුව ඉලක්කම් දර්ශකය 3න් නොබෙදෙන නිසා ඉලක්කම් දර්ශකය 3න් බෙදෙන්නේ නැහැ 8 3න් බෙදෙන්නේ නැහැ එහෙනම් සංඛ්‍යාව 3න් බෙදෙන්නේ නැහැ ඊළඟට පුතේ අපෙන් අහනවා මේකේ මෙම සංඛ්‍යා අතරින් 6න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා සියල්ලම තෝරා ලියන්න. ඔය රවුමේ තියෙන ඒවායින් අහන්නේ. රවුම ඇතුලේ තියෙන සංඛ්‍යා වලින් පුතේ 6න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා. 6න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා හොයන විදිය මගේ දරුවන්ට මතක ඇති බාධ්‍යතා රීතිය. සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් බෙදෙනවා නම් සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් බෙදෙනවා නම් අනිවාර්යයෙන් මේ සංඛ්‍යාව 6න් බෙදෙනවා. අපි ගමු 125 දෙකෙන් බෙදෙන්නේ නැහැනේ. එක ස්ථානයේ 5 නම් දෙකෙන් බෙදෙන්නේ නැහැ. නිසා 125 අයින් වෙනවා. ඊළඟට ගන්න පුතේ 6140 දෙකෙන් බෙදෙනවා. 6140 දෙකෙන් බෙදෙනවා. right. අපි දැන් කීයෙන් බෙදෙනවද කියලා බලන්න ඕන. 3ෙන් බෙදෙනවා නම් හරි. එහෙනම් ඉලක්කම් දර්ශකය බලන්න. දර්ශකය 6යි 1යි 7යි 7යි 4යි 11යි 1යි 1යි 2යි බෑ. ඉලක්කම් දර්ශකය 2යි. එහෙනම් 3ෙන් බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ මේක 6ෙන් බෙදෙන්නේ නැහැ. 6140 හරියන්නේත් නැහැ. ඊළඟට බලන්න 3824. ඒක දෙකෙන් බෙදෙනවනේ. එහෙනම් 3ෙන් බෙදෙනවද බලන්න. 3824. ඉලක්කම් දර්ශකය 3යි 8යි 11යි 11යි 2යි 13යි 4යි 17යි. 1යි 7යි 8යි. බෑ. ඉලක්කම් දර්ශකය 8යි කියන්නේ 3ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මේක 6ෙන් බෙදෙන්නේත් නැහැ. ඊළඟ එක 3522. 3522
එක ස්ථානයේ දෙක දෙකෙන් බෙදෙනවා. බලමු දැන් 3ෙන් බෙදෙනවා නම් හරි. 3යි 5යි 7 8යි 8යි 2යි 10යි 10යි 2යි 12යි 12යි 1යි 3යි. අන්න ඉලක්කම් දර්ශකයේ 3යි. එහෙනම් පුතේ මෙයා 3ෙන් බෙදෙනවා. 3නුත් බෙදෙනවා දෙකනුත් බෙදෙනවා. එහෙනම් මෙයා අනිවාර්යයෙන්ම 6ෙන් බෙදෙනවා. එහෙනම් 3522 6ෙන් බෙදෙනවා. ඊළඟට පුතේ 2106 2106 දෙකෙන් බෙදෙනවනේ. ඔව්. දැන් බලන්න 3ෙන් බෙදෙනවද කියලා. 2යි 1යි 3යි 3යි 6යි 9යි ඉලක්කම් දර්ශකයේ 9යි. එහෙනම් 3ෙන් බෙදෙනවා දෙකිනුත් බෙදෙනවා කියන්නේ නම් මේ සංඛ්‍යාව 6ෙන් බෙදෙනවා. එහෙනම් 2106 ලස්සට 6ෙන් බෙදෙනවා. 5701 බලන්නම දෙයක් නැහැ. එක ස්ථානයේ එක දෙකෙන් බෙදෙන්නේ නැහනේ. දෙකෙන් බෙදෙන්නේ නැත්නම් 3ෙන් බෙදුනත් වැඩක් නැහැ. එහෙනම් පුතේ මේකේ 6ෙන් බෙදෙන සංඛ්‍යා දෙකයි තියෙන්නේ. 3522යි 2106යි. 2106යි. right. ඔන්න ඒකේ පුතේ B කොටස මොකද කියන්නේ? 324යි අහිස් තැනක් ඇවිල්ලා. ඒ කියන්නේ මේකේ තව ඉලක්කමක් තියෙනවා පුතේ. 324 කියන්නේ මේක 3200 ගානක සංඛ්‍යාවක්. 324 මෙතන හිස් තැනක් තියෙනවලු. මොකද්ද බලන්න කියන්නේ අපිට මේ කොන්දේසි. හිස් තැනේ සඳහන් ස්ථානයේ ඇති ඉලක්කම මැකියට. මේක ඉලක්කම මැකිලලු. right. එතකොට අපිට කියනවා පුතේ මේකේ මොකද්ද එක මෙම සංඛ්‍යාව ඉතුරු නැතුව 4ෙන් බෙදේ දී ඇති ස්ථානට ගැලපෙන ඉලක්කම් දෙකක්. 4ෙන් බෙදෙනවා නම් පුතේ සංඛ්‍යාවක් 4ෙන් බෙදෙනවා නම් තියෙන්න ඕන කොන්දේසි තමයි බාජ්‍යතා රීතිය අග ඉලක්කම් දෙකෙන් හැදුණු සංඛ්‍යාව 4ෙන් බෙදෙන්න ඕන. එහෙනම් පුතේ මෙතන 4ෙන් බෙදෙන සංඛ්‍යාවක් හදන්න. 4 තියෙනවා. 40 දැම්මොත් හරිනේ. 40 4ෙන් බෙදෙනවා. හරිනේ. 41 දාලා බෑ. 2 42 බෙදෙන්නේ නැහැ. 43 නෑ. 44 4ෙන් බෙදෙනවා. ඔව්. 45 හරියන්නේ නැහැ. 6 නෑ. 7 නෑ. ආපහු 48. එහෙනම් පුතේ මෙතෙන්ට ගැලපෙන ඉලක්කම් දෙකක් ඉල්ලන්නේ. එක්ක බිඳුව, එක්ක 4, එක්ක 8. ওই තුනෙන් දෙකක් ලියලා තියෙනවා මගේ පුතාලා හරි. ඊළඟට කියනවා මේ සංඛ්‍යාව 9ෙන් බෙදෙනවලු. ඒ කියන්නේ මේකම තව කොටසකට ගලපනවා මේ සංඛ්‍යාව 9ෙන්. එහෙනම් 3240 ගාණක් 9ෙන් බෙදෙනවලු. 9ෙන් බෙදෙන්නම් මොකද්ද පුතේ බාජ්‍යතා රීතිය ඉලක්කම් දර්ශකයේ 9 වෙන්න ඕන. තීන ටිකෙන් ඉලක්කම් දර්ශකය බලන්න. 3යි 2යි 5යි. 5යි 4යි 9යි. අන්න මෙතන තීන ටිකෙම ඉලක්කම් දර්ශකයේ 9යි. එහෙනම් මෙතන බිඳුව දැම්මනම් හරිනේ පුතේ. බිඳුව දැම්මනම් 9යි බිඳුවයි බිඳුවමයි ඉලක්කම් දර්ශකයේ 9යි. හරිනේ. එහෙනම් මේක 9ෙන් බෙදෙනවා. තව අගට මගේ පුතාට 9 දැම්මනම් 9යි 9යි 18යි 1යි 8යි 9යි. ඒත් ඉලක්කම් දර්ශකයේ 9 වෙනවා. එහෙනම් මෙතන ගැලපෙන්නේ පුතේ බිඳුව හෝ 9. බිඳුව හෝ 9. හරිම ලේසිනේ. හරිම ලේසි. ඔන්න පුතේ ඒකේ දෙවනි ගාන සාධක හා ගුණාකාර ගානක් එකක්. පළවෙනි එක කියනවා පුතේ 72 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. 72 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස. 72 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස. එහෙනම් 72 දෙකෙන් බෙදාගෙන යන්නේ දෙකෙන් බෙදාන ඉස්සෙල්ලම දෙකෙන් බෙදුවා 36යි. ඔව් අනිත් පැත්තෙන් දැන් බෙදන්න ඕනේ නේද? හරිෂෝ. 72 දාගන්න මේ අතට කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2 36යි 36 දෙකෙන් බෙදෙනවා 18යි 18 දෙකෙන් බෙදෙනවා 9යි 9 බෙදෙන කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 3 3යි 3 බෙදෙන කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 3 1යි ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදාගෙන යන්න පුතේ පිළිතුර 1 වෙනකම් එහෙනම් මට ලියන්න පුළුවන් 72 සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ඔන්න 72 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට. එය දර්ශකාකාරයෙන් අන්න ඒකම දර්ශකාකාරයෙන් ඉල්ලනවා. එහෙනම් පුතේ 2 තුන්වෙනි බලය වාරයක් 3 දෙවෙනි බලය. අන්න දර්ශකාකාරය. ඊළඟට මොකද්ද කියන්නේ? B කොටස 4 8 24 සංඛ්‍යාවන්හි කුඩාම පොදු ගුණාකාරය සොයන්න. 4යි 8යි 24යි පුතේ කුඩා පොදු ගුණාකාරය බෙදලා ගමු මාරලේසි 4 8 24 කුඩාම පොදු ගුණාකාරය
එකක් හරි බෙදෙන කුඩාම ප්‍රථම සංඛ්‍යාවෙන් බෙදන්න. දෙකෙන් බෙදෙනවනේ. දෙක ගන්න. 4 දෙකෙන් බෙදෙනවා 2යි. 8 දෙකෙන් බෙදෙනවා 4යි. 24 දෙකෙන් බෙදෙනවා 12යි. ආපහු දෙකෙන් බෙදෙනවා පුතේ. 2 දෙකෙන් බෙදුන 1යි. 4 දෙකෙන් බෙදෙනවා 2යි. 12 දෙකෙන් බෙදෙනවා 6යි. ආයි දෙකෙන් බෙදෙනවා. එක බෙදිලා ඉවරයි. දෙකට දෙකේව 1යි. 6ට දෙකේව 3යි. දැන් බෙදන්න ඕන දෙකෙන් බෙදෙන කවුරුත් නැහැ තුනෙන් බෙදන්න. එක බෙදිලි ඉවරයි. එක බෙදිලි ඉවරයි. 3ට 3 ඒවා 1යි. එකේ පේලියක් එනකන් ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන ගිහිල්ලා පුතේ බෙදන්න ගත්ත ප්‍රථමක සංඛ්‍යා ටික ගුණ කර. කුඩාම පුදු ගුණාකාරය දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම 3යි පිළිතුර 24යි. කුඩාම පුදු ගුණාකාරය කිය දෙන්නේ 24යි. හරිම ලේසියි. ඊළඟ මොකද්ද කියන්නේ? මේ තුන් දෙනාගේ මහා පොදු සාධකයක් අහන්න. ඔන්න බලන්න. ඒකත් බෙදීමෙන්ම ගමු. මහා පොදු සාධකයක් බෙදීමෙන්ම ගමු. ඔන්න බලන්න පුතේ. කවුද ගන්නෙ? 4යි 8යි 24යි. 4යි 8යි 24යි මහා පොදු සාධකය. දැන් බෙදන්න ඕන කොහොමද? සංඛ්‍යා 3ම බෙදෙනවා නම් විතරයි. සංඛ්‍යා 3ම දෙකෙන් බෙදෙනවනේ ගත්තා. 2යි 4යි 12යි. ආපහු දෙකෙන් බෙදෙන 3 දෙනා. එහෙනම් බෙදන්න. 1යි 2යි 6යි. දැන් සංඛ්‍යා 3ම බෙදෙන එකක් නෑ. මෙතන බෙදලි ඉවරයි එක්කෙනෙක්. ඒ නිසා මෙතනින් එහාට බෙදන්නේ නෑ. රයිට්? සංඛ්‍යා 3ම බෙදෙන වෙන ප්‍රථමක සංඛ්‍යාවක් නෑනේ. බෙදලි ඉවරයි. මොකද මෙතන එකක් බෙදලා ගිහලා ඉවරයි. මෙතනින් එහාට බෙදන්නේ නෑ. බෙදීම නැවැත්තුවා. බෙදන්න ගත්ත සංඛ්‍යා ගුණ කරා. එහෙනම් මහා පොදු සාධකය සමානයි පුතේ දෙවරක් 2 4යි. මහා පොදු සාධකය මෙතන එන්නේ 4යි. පොදු සාධක අතරින් ලොක්කා කවුද? 4. මෙයාලගේ පොදු සාධක අතරින් ලොක්කා 4. right. එච්චරයි ඒකේ. තව ගානක් තියෙනවා C කොටස පුතේ. වේලාව නාද කරන ඔරලෝසු 3ක් ඇත. තියෙනවා කියන්නේ ඔරලෝසු 3ක් තියෙනවා. තා මොකද්ද කියන්නේ? එම එක් එක් ඔරලෝසු පිළිවෙලින් මිනිත්තු 15කට මිනිත්තු 30කට මිනිත්තු 45කට වරක් බැගින් වේලාව නාද කරයි. එක් දිනක පෙරවරු 8ට මෙම ඔරලෝසු තුනම එකවර නාද වූයේ නම් නැවත එකවර නාද වීමට ගතවන කාලය. ගතවන කාලයෙන් මේ කියන්නේ පුතේ කුඩා පොදු ගුණාකාරය. මේ තුන් දෙනා කුඩා පොදු ගුණාකාරය හොයන්න. මිනිත්තු 15යි 30යි 45යි නේද? මිනිත්තු 15යි 30යි 45යි. මෙන්න මේ තුන් දෙනා කුඩා පොදු ගුණාකාරය. 15 30 45 කුඩා පොදු ගුණාකාර. එහෙනම් එකක් හරි බෙදෙන කුඩාම සංඛ්‍යාවෙන් බෙදන්න. දෙකෙන් බෙදෙනවනේ. 15 බෙදෙන්නේ නැහැ. 30 දෙකෙන් බෙදුණා 15යි. 45 දෙකෙන් බෙදෙන්නේ නැහැ. දැන් දෙකෙන් බෙදෙන කවුරුවත් නැහැ. එහෙනම් තුනෙන් බෙදන්න. 15 තුනෙන් බෙදුණා 5යි. 15 තුනෙන් බෙදුණා 5යි. 45 තුනෙන් බෙදුණා 15යි. දැන් ආපහු තුනෙන් බෙදෙන එක්කෙනෙක් ඉන්න. එහෙනම් බෙදන්න. තුනෙන් බෙදන්න. 5 බෙදෙන්නේ නැහැ. 5 බෙදෙන්නේ නැහැ. 15ට 3 ඒවා 5යි. දැන් බෙදන්නේ 5යි. 1යි 1යි 1යි. එහෙනම් පුතේ බෙදන්න ගත්ත ප්‍රථමක සංඛ්‍යා ටික ගුණ කරා. 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. දෙවරක් 3 6යි 6 වරක් 3 18යි 18 වරක් 5 90යි 18 වරක් 5 90යි. මොනවද මේ 90 මිනිත්තු. එහෙනම් පුතේ නැවත මේ ඔරලෝසු තුනම නාද වෙන්නේ කොච්චර කාලෙකින්ද? මිනිත්තු 90කින්. මිනිත්තු 90කින් තමයි එක විට නාද වෙන්නේ. තේරුණා නේද? කියන්නේ 8ට වැද්දනම් ආපහු තුන් දෙනා එකට වදින්නේ මිනිත්තු 90ක් කියන්නේ පැය එකමාරක් 9යි 30ට. එහෙම අහන්නේ. අහන්නේ කොච්චර වෙලාවකට පස්සේද කියලා. මිනිත්තු 90යි. මිනිත්තු 90යි. 15යි 30යි 45යි කුඩා දුගුණාකාර. හරි. තුන්වෙනි ගානට එන්න පුතේ ඔන්න දර්ශක ගානක් දීලා තිනවා 3 5 වෙනි බලය කියවන මේක 3 5 වෙනි බලය කියන්න පුළුවන් නැත්නම් 3 බල 5 කියන්න පුළුවන් ඒ ආකාර දෙකෙන් ඕන එකක් 3 5 වෙනි බලය එහෙම නැත්නම් පුතේ 3 බල 5 ඊළඟ එක විහිදුවා ලියන්න විහිදුවා ලිවීමෙන් අගය සොයන්න 2 3 වෙනි බලය වාරයක් 5 දෙවනි බලය පුතේ 2 3 වෙනි බලය 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2යි 5 දෙවනි බලය 5 වාරයක් 5යි. මෙතන මේ තුන් දෙනා ගුණ කරාම 8යි. මෙතන මේ දෙන්න ගුණ කරාම 25යි. 8 වරක් 25 200යි. පිළිතුර පුතේ 200යි. 200යි. පිළිතුර 200යි. 64
සංඛ්‍යාව දර්ශකාංකණයෙන් ක්‍රම දෙකකට ලියන්න. 64 එක එක පාද කීපකින් ඉන්නලානේ. දර්ශකාංකණයෙන් 64 අපි ලියමු පුතේ දෙකේ පාදේ. එහෙනම් 64 ලියමු දෙකේ පාදයෙන් බෙදාගෙන යන්න දෙකෙන් ඉතිරි නැති වෙනකම්. දෙකෙන් බෙදුවා 32යි. දෙකෙන් බෙදුවා 16යි. දෙකෙන් බෙදුවා 8යි. දෙකෙන් බෙදුවා 4යි. දෙකෙන් බෙදුවා 2යි. දෙකෙන් බෙදුවා 1යි. එහෙනම් 64 ලියන්න පුළුවන්. දෙකේම කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. දෙකේ 6 වෙනි බලය එකපාරෙම දැම්මවා. තව එකක් ඉල්ලමු. 4ෙන් බෙදමු. 64 4ෙන් බෙදාගෙන යන්න. 64 4ෙන් බෙදුණා 16යි. 16 4ෙන් බෙදුණා 4යි. 4 4ෙන් බෙදුණා 1යි. එහෙනම් මේක ලියන්න පුළුවන් 64 සමානයි 4 වණන් කීයද? 3. 4 තුන්වෙනි බලය. ඕක 8 ගත්තා නම් 8 ගත්තා නම් එනවා පුතේ 64 සමානයි 8 දෙවෙනි බලය. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. දෙකයි ඉල්ලන්නේ. මොකක් හරි දෙකක් ඉල්ලන්න. right. පහේ ගණයේ ගණය කියන්නේ පුතේ තුන්වෙනි බලය කියන එකනේ. පහේ ගණයේ අගය අහනවා. එහෙනම් පහේ ගණයේ අගය කියන්නේ පුතේ පහේ තුන්වෙනි බලය. පහ ගුණ කිරීම 5යි. 5 වරක් 5 25යි. 25 වරක් 5 125යි. පිළිතුර 125යි. ඊළඟට අහනවා පැටවුනේ ඒ මගින් පූර්ණ සංඛ්‍යාවක් දැක්වේ ඒගේ වර්ගය 49යි. මෙන්න මේක කියනවා. ඒගේ වර්ගය 49ලු. ඒගේ අගය අහනවා අපේ. නම් පුතේ 49 කියන්නේ කාගේ වර්ගයද? 7 වර්ගය. 7 වර්ගය තමයි 49 වෙන්නේ. එහෙනම් ඒ සමානයි කීයද? 7යි. ඒගේ අගය පුතේ 7යි. හරි. ඔන්න පළවෙනි පිටුවේ පුතේ අන්තිම ගාන එන. පළවෙනි පිටුවේ අන්තිම ගාන. මොකද්ද? කුලක පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියලා කියන්නේ එතන අපිට. පළවෙනි එක කියනවා පුතේ 15ට අඩු 3හි ගුණාකාර කුලකය k නම් k කුලකය ආකාර 3කට ලියන්න. 15ට අඩු 3හි ගුණාකාර කුලකය k ආකාර 3කට ඉල්ලනවා. 15ට අඩු 3 අපි ලියමු අවයව වලින්. එහෙනම් k සමානයි සංගල වරහන් ඇතුලේ 15ට 3 ගුණාකාර 3 6 9 12 ඔච්චරයි. එහෙනම් අවයව ටික ලියලා සංගල වරහන වැහුවා. ඊට පස්සේ පුතේ අපි මේක ලියමු විස්තර කිරීමක් ලෙස. එහෙනම් k සමානයි සංගල වරහන් ඇතුලේ අර වාක්‍යම ලියන්න. මොකද්ද? 15ට අඩු 3හි ගුණාකාර. 3හි ගුණාකාර. right. 15ට අඩු 3හි ගුණාකාර. පුතේ මේක වෙන් රූපයකින් ලියමු. සංවෘත තල රූපයක් ඇතුලේ නම දාන්න ඊතලයක් දාලා k අවයව ටික ලියන්න. 3 6 9 12 අවයව වෙන් කරන්න කොමා එහෙම දාන්නේ. right. එච්චරයි කියන්නේ. හරි. ඊළඟට කියනවා පුතේ ඔත්තේ සංඛ්‍යා කුලකේ m වේ කුලකය අවයව සහිතව ලියන්න. ඔත්තේ සංඛ්‍යා කුලකේ m ලු m කුලකයේ අවයව වලින් දෙන්න. එතකොට කොහොමද ලියන්නේ? මෙන්න 9 කැපිටල් M අකුර දැම්මා. සංගල වරහන් ඇතුලේ. කුඩා මොත්තේ සංඛ්‍යාව 1. එහෙනම් පිළිවෙලට පටන් ගමු. 1 3 5 7 9. පුතේ ඔක ඉවරයක් නෑනේ. රටාව ලස්සනට ඔහම යනවනේ. එහෙනම් අපි කරන්නේ රටාව හඳුනා ගන්න පද කිහිපයක් ලියලා පුතේ අගට කමාවක් දාලා තිත් තුනක් තියලා සංගල වරහන වහන්න. මොකද මේකේ අවයව සංඛ්‍යාව සීමාවක් නෑ. right. ඔච්චරයි. ඔච්චරයි. ඊළඟ එක පුතේ පහත දැක්වෙන එක් එක් ප්‍රකාශනය සුළු කරන්න. ගණන් තුනක් තියෙන පූර්ණ සංඛ්‍යා මත ගණිත කරන පාඩම මතක ඇතිනේ. බලමු මොකද කරන් දෙන්නේ කියලා. පළවෙනි එක 16 එකතු කිරීම 9 16 එකතු කිරීම 9 අඩු කිරීම 13 එකතු කිරීම 8 අඩු කිරීමයි එකතු කිරීමයි නම් තීතී ඒ දෙක විතර නම් තියෙන්නේ. කොහොම සුළු කරත් එකයිනේ පුතේ. එහෙනම් අපි ගාම පිළිවෙල 16යි 9යි එකතු කරා පුතේ 25යි. 25න් 13ක් අඩු කරා 12යි. 12ට 8ක් එකතු කරා 20යි පිළිතුර. මෙතන කීය දෙන්නේ 20යි. බලන්න හරිද කියලා 16යි 9යි 25යි. 25න් 13ක් අඩු කරා 12යි. 12ට 8ක් එකතු කරා පුතේ 20යි. හරිනේ? right. දෙවැනි එකේ කියනවා පුතේ 8 බෙදී 80 බෙදීම 10. 80 බෙදීම 10 ගුණ කිරීම 4. බෙදීම 10 ගුණ කිරීම 4.
ඒතර මේ දෙක විතර නම් තියෙන අපි දන්නවා මේ සිට දකුණට මුණ ගැසෙන අනුපිළිවෙලට. එහෙනම් ඉස්සෙල්ලා හම්බෙන්නේ බෙදීමක්. මේ දෙන්න බෙදලා ඉන්න. 80 10න් බෙදුණා 8යි. ඊට පස්සේ 8 වරක් 4 බලන්න පුතේ 32යි. 32යි. පිළිතුර 32යි. මතකනේ බෙදීම පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම අනුපිළිවෙල මතකයි නේද? ඉස්සෙල්ලා වරහ. ඊට පස්සේ මොකද්ද? වමේ සිට දකුණට මුණ ගැසෙන අනුපිළිවෙලට ಗುಣ කිරීම හා බෙදීම. ඉස්සෙල්ලා හම්බෙන්නේ ಗುಣ කිරීමක් නම් ಗುಣ කරන්න. ඉස්සෙල්ලා තියෙන්නේ බෙදීමක් නම් බෙදන්න. ಗುಣ කිරීමයි බෙදීමයි අවසන් වුණාට පස්සේ වමේ සිට දකුණට මුණ ගැසෙන අනුපිළිවෙලට එකතු කිරීම හා අඩු කිරීම. මතකයිනේ පිරව? හරි. පිළිවෙලට සුළු කරන්න ඕන. ඊළඟ එක පුතේ 60 බෙදීම ඔන්න වරහන් නැතුව අන්න වරහන් ඇවිල්ලා. 6 එකතු කිරීම 9. දැන් මෙතන ඉස්සෙල්ලම සුළු කරන්න ඕන පැටිය වරහන්. එහෙනම් 60 බෙදීම හොම්ම තියාගන්න. 60 බෙදීම 6යි 9යි එකතු කරාම 15යි. දැන් වරහන ඕනේ නැහැ. එහෙනම් 60 15ෙන් බෙදුනා පිළිතුර 4යි. 4යි. ඔන්න අපි මේ අවසන් කරේ පිටු අංක කීයද? 1. right? එහෙනම් පිටු අංක 1 ඔයාලගේ උත්තර පත්‍ර ටික බලලා අඩුපාඩු ටික හදාගන්නකෝ. ඊළඟට අපි බලමු පිටු අංක කීයද? 2. පිටු අංක 2 ටික බලමු ඊළඟට.